කැති හොඳම යාළුවෝ. ඒ දෙන්න මුහුදේ කිමිදෙන්න හරිම ආසයි. මේ දෙන්න දවසක් දා මුහුදු පතුලේ ලස්සන බලන්න හිතුවා. ඉතින් ඒ දෙන්න කිමිදුම් ඇඳුම් ඇඳගෙන මුහුදට පැන්නා. මුහුදේ ගැඹුරට පීනගෙන යනකොට හරිම ලස්සන මාළු පිරිලා හිටියා. කැති හරිම ආසාවෙන් මාළු අතගාලා බැලුවා. පාට පාට මාළු රෑනක් ඇවිත් තෙරීව වට කරගත්තා. කැතිටයි තෙරීටයි මුහුද යට ලෝකයේ ගැන හරිම පුදුමයි. ඒක හරිම ලස්සන තැනක්. විශාල මුහුදු පැලෑටි අතරින් මේ දෙන්න සතුටින් පීනගෙන ගියා. ටිකෙන් ටික මේ දෙන්න මුහුදු පතුලට ළඟා වුණා. මුහුදු පතුල හරිම සංසුන්. දිලිසෙන සිනිඳු ගල් තරු වගේ මාළුන්ගෙන් මුහුදු පතුල වැහිලා තිබුණා. ඒත් එකපාරටම එයාලා අමුතු දෙයක් දැක්කා. විශාල ඇසක්. තෙරී කැති හොඳටම බය වුණා. විශාල ගලක් පිටිපස්සේ හිටිය බූවල්ලෙක් වගේ යෝධ රකුසෙක් ඉස්සරහට ආවා. රකුස් බූවල්ලගේ යෝධයත් එහාට මෙහාට හෙලවුණා. තෙරීටයි කැතිටයි හරියට බය හිතුණා. ඒ දෙන්න බලාගෙන ඉද්දි රකුස් බූවල්ලා එයාගේ අත් දික් කරලා දෙන්නව අල්ලගත්තා. තෙරී කැති හයියෙන් කෑ ගැහුවා. ඒත් එක්කම මුහුදේ ඈතින් රන්වන් ආලෝකයක් මතුවුණා. මුහුද රළ නගන්න පටන් ගත්තා. ඒ මැදින් සුර කුමරියක් වගේ ලස්සන කිඳුරු කුමාරියක් මතුවුණා. මරීනා. කිඳුරු කුමාරි මරීනට සේද වගේ වර්ණවත් ලස්සන කෙස් කලඹක් තිබුණා. එයාගේ වලිගය නිල් සහ කොළ පාටින් දිලිසුණා. මරීනගේ ඇස් හරිම කරුණාවන්තයි. කිඳුරු කුමාරි මරීනව දැක්ක රකුස් බූවල්ලා ඉක්මනට තෙරීවයි කැතිවයි එයාගේ අත්වලින් නිදහස් කළා. මරීන ඉක්මනින් තෙරීවයි කැතිවයි එයාගේ ළඟට අරගෙන ආරක්ෂා කළා. ඉන් පස්සේ මරීන එයාගේ අත් දෙක ඔසවලා මායා ශක්තිය අත් දෙකින් විහිදෙව්වා. ඉන් පස්සේ ඒ ශක්තිය කෙලින්ම රකුස් බූවල්ලා දිහාවට මුදා හැරියා. කිඳුරු කුමාරිගේ ශක්තිය ඉදිරියේ රකුස් බූවල්ලා අඩපණ වුණා. රකුස් බූවල්ලාගේ ශක්තිය ටික ටික අඩු වෙලා එයා මුහුදු පතුලට ඇදගෙන වැටුණා. මරීන ටෙරී කැති දිහාවට හැරිලා ලස්සනට hina වුණා. ඊට පස්සේ තමයි ටෙරීගේ කැතිගේ හිතේ තිබුණු බය ටිකක් අඩු වුණේ. කිඳුරු කුමාරි මරීනට තේරුණා ටෙරී කැති දෙන්න ආවේ මුහුදු පතුලේ ලස්සන බලන්න කියලා. ඉතින් එයා මේ දෙන්නව කිඳුරු රාජ්‍යයට අයිති මුහුදු පතුලේ ලස්සන තැන් පෙන්වන්න එක්ක ගියා. පාට පාට මාළු හැම තැනම පීනනවා. ලස්සන කොරල් පර පිරිලා. ටෙරී කැති දෙන්නට හරිම සතුටුයි. ඊළඟට යාලා ජෙලිෆිෂ්ලගේ ගෙදර දිහාවටත් ගියා. අනේ හරිම ලස්සනයි. මුහුදු අශ්වයෙකුත් ඉන්නවා. ඒ අතර මුහුදු පැලෑටිත් පිරීලා තිබුණා. ඉතින් දැන් ගෙදර යන්න වෙලාව හරි. කිඳුරු කුමාරි ටෙරීවයි කැතිවයි අත් දෙකෙන් අල්ලගෙන මුහුදු වෙරළ දිහාවට පීනුවා. මුහුද මැද සුලි වගේ කැරකෙන රළ පාරවල් තියෙනවා. මරීන ඒ හැම දෙයකින්ම මේ දෙන්නව ආරක්ෂා කරගෙන මුහුදු වෙරළට එක්කාවා. වෙරළට ඇවිත් ඉඳගත්ත ටෙරී කැති දෙන්න මුහුද දිහා බලාගෙන හිටියා. මරීන කිඳුරු කුමාරිත් වෙරළේ වැතිරිලා මහන්සිය නිවාගත්තා. එයාගේ ලස්සනින් මුළු වෙරළම බැබළුණා. ඉතින් සමුගන්න වෙලාව හරි. කිඳුරු කුමාරි මරීනා ටෙරීගෙනුයි කැතිගෙනුයි සමු අරගෙන මුහුදට පීනන්න පටන් ගත්තා. මරීනගේ වරල මුහුදු රැලි අතරේ නොපෙනී යනකන් යාළුවෝ දෙන්න බලාගෙන හිටියා. මරීන කිඳුරු කුමාරි හෙමිහිට තමන්ගේ කිඳුරු විමානයට යන ගමන් වටපිට පරීක්ෂා කළා. ආයෙමත් මේ වගේ රකුස් කරදරයක්
මේ රාජ්‍යෙදි කාටවත් වෙන්න හොඳ නෑ. ඒක නිසා එයා හොඳටම පරිස්සම් වෙලා හැමෝම ආරක්ෂා කරන්න හිතුවා. ටෙරිත් කැතිත් මුහුද දිහා බලාගෙන දැකපු දේවල් ගැන සතුටු වෙන ගමන් මරීනව ආයෙමත් හමු වෙන්න බැරි වෙන එක ගැන දුක් වුණා. මේ සංසුන් මුහුද යට ලෝකය මොන තරම් ලස්සනද?